Hi guys, අයිබෝන් කියලා පිළිගන්නවලා හැමෝම අදත් මගේ YouTube channel එකට අද වීඩියෝ එකෙන් අපි අරන් ආවේ New God Yan Jian කියන සුපිරි මූවි එක. මේක ඇත්තටම ඇනිමේෂන් මූවි එකක්. චිත්‍රපටයේ ආරම්භයත් එක්කම අපිට තියෙනවා ගොඩක් අවුරුදු වලට උඩදී ස්වර්ගීය බලය ක්‍රමයෙන් හීන වෙලා යන්න පටන් ගත්තා කියන වීඩියෝ ක්ලිප් ටිකක්. මේකෙන් ප්‍රයෝජන ගත්තු යක්ෂයෝ ටික දෙවරුන්ට පහර දෙනවා. ඒකෙන් දෙවරුන් සහ යක්ෂයන් අතර මහා භයංකාර යුද්ධයක් ඇති වෙනවා. මේකෙන් දෙවරු ගොඩක් දෙනෙක් වගේම යක්ෂයොත් මිය යනවා. කොහොමුණත් අවුරුදු කිහිපයකට පස්සේ ස්වර්ගය ආපහු එයාලගේ බලය ලබා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ තවදුරටත් ජීවිත හානි නැතිව දෙපාර්ශවයම සාමකාමී වෙන්න තීරණය කරලා පස්සේ කාලක මෙයාලා ගෝල්ඩ් සන්සෙට් කේව් කියන හරියට පාසලක් වගේ තැනකට මාරු වෙනවා. එහි ඉන්න ගුරුවරු පුංචි ළමයින්ට පුහුණුවීම් ලබා දීලා අනාගතයේදී දෙවරුන් බවට පත් කරන්න කටයුතු කරනවා. මේ සිදුවීම් වෙලා අවුරුදු ගණනාවකට පස්සේ එර්ලැන් කියන අපූරු චරිතය අපිට පෙන්නනවා. එයා පියාඹන බෝට්ටුවක ගමන් කරමිනු ඉන්නේ. එයාගේ ඇත්ත නම තමයි යාන් ජියන් කියන්නේ. ඉස්සර එයා බලවත් දෙවි කෙනෙක් වුණත් අතීතයේ කරපු වැරැද්දක් නිසා එයාගේ දිව්‍යමය බලතල ඔක්කොම නැති වෙලා යනවා. දැන් එයා ජීවත් වෙන්නේ අපරාධකාරයෝ අල්ලලා දෙන සාමාන්‍ය බවුන්ට් හන්ටර් කෙනෙක් විදිහට. එකපාරටම එයාලගේ බෝට්ටුවේ ඉන්ධන ඉවර වෙමින් යනවා කියලා සේවකයා අනතුරු අඟවනකොටම එයාලට අමුතු යන්ත්‍රයකින් පණිවිඩයක් හම්බෙනවා. හරියට නිකන් ඒකයාලගේ ෆෝන් එකක් වගේ. එයාලට ලැබෙනවා අලුත් බාරදුර වැඩක්. ඒ තමයි රජයේ වෙළඳ පොලේ හොර රහසේ සොරකම් කරපු රන් නිකුණන මිනිස්සෙක්ව අල්ලගන්න එක. මේ රැකියාව තියෙන්නේ එයාලා යන මාවතේම නිසා සේවකයා ගොඩක් සතුටු වෙනවා. මේ හොරාව අල්ලලා දුන්නොත් රන් කාසි 20ක් දෙනවා කියලා එකේ තියෙනවා. ඒක පුංචි ත්‍යාගයක් වුණත් කැම්බීම් ටිකක් ගන්න සල්ලි ඕන නිසා එලන් මේකට කැමති වෙනවා. එයා තමන්ගේ ලොකු නැවෙන් පුංචි බෝට්ටුවක් අරගෙන තනියම නගරයට යනවා. එතනදී එයාට දැනගන්න ලැබෙනවා අර හොරන් නිතරම යන විශේෂ වීදියක් තියෙනවා කියලා. ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට ආරක්ෂකයෙක්වත් එක්ක අර හොරා එතනට එනවා. ඌ එලන්ගෙන් අහනවා උඹත් මෙතන නිදානයක් හොයන්නද ආවේ කියලා. එලන් එක ප්‍රතික්ෂේප කරලා අත්තරංගොට ගැනීමේ වරෙන්තු එයාට පෙන්නනවා. ඒත් එක්කම හොරා තමන්ගේ යක්ෂ ආරක්ෂකයාට එලන්ට ලොකු පොරවකින් පහර දෙන්න කියලා නියෝග කරනවා. එලන් තමන්ගේ කුන්ෆු තාක්ෂණය පාවිච්චි කරමින් ආරක්ෂකයාගේ ප්‍රහාර මගහරිනවා. මේක දැකපු හොරා තමන්ගේ පියාඹන බෝට්ටුවෙන් පැනලා යන්න හදනවා. එලන් යාව පිටිපස්සෙන් පන්නගෙන ගියත් බෝට්ටුවේ ඉන්ධන ඉවර වෙන නිසා හොරා මගහැරියයි කියලා බය වෙනවා. හැබැයි එලන්ගේ සේවකයෝ එයාලගේ ලොකු නැවෙන් එතනට ඇවිල්ලා අර හොරාව කොටු කරගන්නවා. එලන් අහනවා කොහොමද ඔයාලා මාව හොයාගත්තේ කියලා. එතකොට සේවකයා කියනවා බල්ලා ඔයාගේ ඉව අල්ලගෙන ආවා කියලා. එලන්ගේ බල්ලා මිනිස්රුවකට හැරෙන්න පුළුවන් බලයක් තියෙන එකෙක්. ඒ බල්ලා එතනට ඇවිල්ලා එලන්ව පිළිගන්නවා. අල්ලගත්තු හොරා යාලට රන්කාසි 100ක් දීලා කියනවා එයාව නිදහස් කරන්න කියලා. මෙයා මේ වෙලාවේ මේ දෙන්නේ අල්ලසක්. හැබැයි එලන්ගේ අල්ලස ගණන් ගන්න නැතුව අර රන්කාසි 20ක ත්‍යාගය ගන්න එයාව බන්ධනාගාරයට ගෙනihin බාර දෙනවා. එලන් තමන්ගේ රැකියාවට හැමෝම ඉදිරියේ අවංකයි. ටික වෙලාවකට පස්සේ සේවකයෝ ඇවිල්ලා එලන්ට කියනවා කවුරු හරි මිනිස්සෙක් ඔයාව හම්බ වෙන්න ඕනි කියලා ඉල්ලනවා කියලා. එයා හම්බ වෙනවා වැන්ලුවෝ කියන සුන්දර තරුණියව. ඇයට ඕන වෙන්නේ එයාගේ අක්කගේ වටිනා පහනක් සොරකම් කරපු කොල්ලෙක්ව අල්ලලා දෙන්නයි. ඇය එලන්ට වටිනා මැණික්කල් ගොඩක් දීමනාවක් විදිහට දෙන්න හැදුවත් මුලදී එලන් එක ගණන් ගන්නේ නැහැ. වැන්වෝ පැහැදිලි කරනවා එයාගේ අක්කා අතුරුදහන් වෙලා තියෙන්නේ මේ පහන විතරක් ඉතිරි කරලා කියලා. ඒ පහන උස්සන් ගියපු කොරියානුවගේ නම චෙන්ෂියා කියලාත් ඇය කියනවා. මේ නම අහපු එර්ලන්ට හරිම අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. හරියට එයා මේ නම කලින් කොහේ හරි අහලා තියෙනවා වගේ එයාට දැනෙන්න පටන් ගන්නවා. වැන්ලුවෝ එයාගේ ලිපිනය එර්ලන්ට දීලා අර කොල්ලව හම්බුනොත් දැනුම් දෙන්න කියලා ඉල්ලලා සිටිනවා. සේවකයෝ කල්පනා කරනවා මෙච්චර ධනවත් ලස්සන කෙල්ලෙක් මොකටද අපෙන් උදව් ඉල්ලන්නේ කියලා. එලන් මේ සිදුවීම ගැන ගැඹුරින් කල්පනා කරන්න පටන් ගන්නවා. මේ අතරේ පියාඹන බෝට්ටු සඳහා තියෙන ගෑස් ස්ටේෂන් එකකදී චෙන් කියන කොල්ලයි එයාගේ යාළුවෝ ටිකයි එකතු වෙලා මේ ස්ටේෂන් එක කොල්ල ගන්න ප්ලෑන් කරනවා. එයාලා ආරක්ෂකින්ගේ අවධානය වෙනස් කරලා එයාලගේ කෙනෙක් මුදල් අය කැමියගෙන් සල්ලි හොරකම් කරනවා. චෙන් බිම්ගත ප්‍රදේශයකට රිංගනවා. එතන දියරයකින් ගෑස් නිපදවන බිහිසුණු රාක්ෂයෙක් ඉන්නවා. චෙන් තමන්ගේ පිහියෙන් ඒ රාක්ෂයාව මරා දාලා මායාකාරී දියර ටික උරා ගන්නවා. චෙන් පුංචි යක්ෂයෝ කිහිප දෙනෙක් නිදහස් කිරීමත් සමග මහා භයංකාර සටනක් ඇති වෙනවා. මේ කලබලකාරී අවස්ථාවේදී චෙන් පියාඹන බෝට්ටුවකින් පැනලා යනවා. මේ අතර එර්ලන් මිනිස්සුන්ව විවිධ ස්ථානවලට ටෙලිපෝට් කරන වරායකට එනවා. ඒ අලුත් තැනකට ගිහින් තනියම කැසිනෝ ශාලාවකට පිවිසෙනවා. එතනදී ආ තොරතුරු සපයන කෙනෙක් මුණ ගැහිලා චෙන්ෂියන් කියන කොල්ලා ගැන අහනවා.
තොරතුරු සපයන කෙනා ලොකු බයකින් කියනවා හැමෝම අර කොල්ලව හොයනවා කියලා. එයා පෙන්නනවා චෙන්ෂියාව හොයන තවත් භයානක මිනිස්සු ටිකක්. එතකොටම වඳුරු අපරාධකරුවෙක් සහ එයාගේ ආරක්ෂකයා ඇවිල්ලා එර්ලෑන්ට අවමන් කරන්න පටන් ගන්නවා. එර්ලෑන් දෙවියෙක්ව ඉන්න කාලේ මේ වඳුරව හිරේ දාලා තිබුණා. දැන් මේ වඳුරා එර්ලෑන්ට සාමාන්‍ය මිනිහෙක් කියලයි කියන්නේ. වඳුරා අතීතයෙන් මතක් කරමින් කියනවා ඉස්සරඹට කඳු දෙපළු කරන්න පුළුවන් ප්‍රබල තුන්වෙනි ඇහැක් තිබුණ මතකද කියලා. වඳුරා එතන හිටපු හැමෝටම කියනවා එර්ලෑන් කියන්නේ ඉස්සර හිටපු මහා බලවත් දෙවි කෙනෙක් කියලා. මිනිස්සු අහනවා එහෙනම් අයියා බලතල නැති කරගෙන බවුන්ට් හන්ටර් කෙනෙක් උනේ කියලා. වඳුරා කතාව දිගටම කියනවා. මීට අවුරුදු 12කට කලින් එර්ලෑන්ගෙන් නැගණිය දේවතාවියක් වෙලා ඉද්දී සාමාන්‍ය මිනිසෙක් සමග විවාහ වෙනවා. ඒක ස්වර්ගයේ නීති කඩකිරීමක් නිසා එර්ලෑන් ඇයව කන්දක් ඇතුලේ සිර කරනවා. ඇයව සිරගත කිරීමට පෙර ඇය එර්ලෑන්ට පහනකින් පහර දීලා එයාගේ තුන්වෙනි ඇස නැති කරලා දානවා. වඳුරා පලිගැනීමේ අරමුණින් එර්ලෑන්ට පහර දෙන්න සූදානම් වෙනකොටම ප්‍රබල සහෝදරයන් දෙන්නෙක් එතනට එනවා. එයාලා චෙන්ෂියාව හොයන කුලියට වැඩ කරන මිනිමරුව පිරිසක්. එයාලා ලේසියෙන්ම අර වඳුරවයි ආරක්ෂකයවයි බය කරලා එතනින් යවනවා. ඊට පස්සේ එයාලා එර්ලෑන් ළඟට ඇවිල්ලා අහනවා උඹද චෙන්ෂියා ගැන කතා කරේ කියලා. එර්ලෑන් ඔව් කිව්වම එයාලා අනතුරු අඟවනවා මේ කේස් එකෙන් ඈත් වෙලා ඉන්න කියලා. එර්ලෑන් එක ගණන් ගන්න නැතුව එතනින් පිටත් වෙනවා. එළියට ආවම එර්ලෑන් දකිනවා චෙන් තමන්ගේ කණ්ඩායමෙන් පැනලා යන්න හදනවා. කණ්ඩායම චෙන්ව වට කරගෙන චෝදනා කරනවා ගෑස් ස්ටේෂන් එකේදී අපේ යාළුවෝ මැරෙන්න සැරැස්සුවේ උඹයි කියලා. නායකයා තර්ජනය කරනවා සොරාගත්තු මායාකාරී දියර ටික නොදුන්නොත් මෙතනම මරලා දානවා කියලා. අර වඳුරු අපරාධකාරයා ආපහු මතුවෙලා තහවුරු කරනවා චෙන් තමයි දියර ටික හැංගුවේ කියලා. එදා වඳුරා එතන ඉඳලා හැමදේම දැකලා තිබුණා. චෙන් පිහියක් අරන් සටන් කරන්න සූදානම් වෙනකොටම ළඟින්ම එර්ලෑන් ඉන්නවා දකිනවා. එයා එර්ලෑන්ගේ අතට අර දියර ටික දීලා Tamanගේ හිටපු යාළුවෝ එක්ක සටන් කරන්න පටන් ගන්නවා. යාළුව එර්ලෑන්ටත් පහර දෙන්න එනවා. ඒත් වඳුරා බයෙන් දුවලා යනවා. චෙන් කණ්ඩායම පරාජය කරලා අවසානයෙන් නායකයාවත් මරලා දානවා. එර්ලෑන් මිනිමැරීම ගැන චෙන්ට වර්ධ පටවනකොට චෙන් කියනවා මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ කියලා. චෙන් ආපහු දියර ටික අරගෙන යනවා. මේගොල්ල තමයි අර හොයන චෙන්ෂියාන් කියලා එර්ලෑන්ට දැන් තේරෙනවා. එර්ලෑන් යාව අල්ලගන්න තියෙන කොන්ත්‍රාත්තුව ගැන මතක් කරනකොටම චෙන් එතනින් ඉක්මනට පැනලා යනවා. අර ප්‍රබල සහෝදරයන් දෙන්න ඇවිල්ලා මැරිච්ච නායකයාව දකිනවා. එයාලා දන්නවා මේක කළේ චෙන් කියලා. එයාලා එර්ලෑන්ගෙන් අහනවා කොල්ලා ගියේ කොහෙටද කියලා. ඒත් එර්ලෑන් කියන්නේ එයා පැනලා ගියා කියලා විතරයි. එර්ලෑන් එයාලගෙන් අහනවා ඇයි ඔයාලා මේ කොල්ලගේ පස්සෙන් පන්නන්නේ කියලා. එයාලා කියනවා ගිහින් උඹම උඹේ ගුරුවරයාගෙන් අහපන් කියලා. එයාලා හෙළි කරනවා චෙන් කියන්නේ එයාගේ ගුරුවරයාගේම ශිෂ්‍යෙක් කියන රහස. මේක අහපු එර්ලෑන් ගොඩක් පුදුමයට පත් වෙනවා. පහුවදා උදෑසනම එර්ලෑන් ළමයින්ට දෙවරු වෙන්න පුහුණු කරන පාසලට යනවා. එයා තමන්ගේ පැරණි ගුරුවරයාව හම්බ වෙලා කතා බහ කරන්න පටන් ගන්නවා. එතකොට අපිට දැනගන්න ලැබෙනවා මීට අවුරුදු 12කට කලින් එර්ලෑන් ආත්මයක් කන්ද ඇතුලේ සිර කරා කියන එක. ඒක නිදහස් වුණොත් ස්වර්ගයට ආපහු බලය නැති වෙන්න පුළුවන්. ඒකෙන් යක්ෂයන් සහ දෙවරු අතර මහා යුද්ධයක් ආපහු පටන් ගන්න උනත් පුළුවන්. ගුරුවරයා අහනවා එර්ලෑන්ගේ තුන්වෙනි ඇස සුව වුණාද කියලා. හැබැයි තාම සුව වෙලා නැහැ. ගුරුවරයා යෝජනා කරනවා ඒක සුව කරන්න පුළුවන් බලයක් තියෙන්න පුළුවන් කියලා. එර්ලෑන් චෙන් ගැන අහනකොට සේවකයා හෙළි කරනවා චෙන් කියන්නේ එර්ලෑන්ගේම බෑනනුවන් කෙනෙක් කියලා. එර්ලෑන් ගොඩක් පුදුම වෙනවා. මොකද එයා කවදාවත් මේ කොල්ලව හම්බෙලා තියෙනවා කියලා එයාට මතකයක් නැහැ. ගුරුවරයා පැහැදිලි කරනවා මේක උනේ මීට අවුරුදු 12කට කලින් චෙන් පුංචි බබෙක් වෙලා ඉද්දි කියලා. එයා එර්ලෑන් විසින් එතනට ගෙනාවත් පස්සේ කාලෙක එයා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්ව මරලා දැම්මා කියලායි කියන්නේ. ගුරුවරයා එර්ලෑන්ට යවනවා මියගිය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාගේ මල සිරුර බලන්න. එර්ලෑන් මියගිය ශිෂ්‍යයාගේ සිරුරේ අමුතු සලකුණක් දකිනවා. සේවකයා කියනවා චෙන් දැන් ඉන්නේ ඉස්සර දෙවියෙක් වෙලා ඉඳලා නීති කඩකිරීම නිසා පාසලෙන් පළවා හරින ලද මිනිසෙක් සමගයි කියලා. ඒ වගේම චෙන් යන්න කලින් ශිෂ්‍යයාගේ මායාකාරී පහනත් හොරකම් කරගෙන ගිහින් කියලා කියනවා. එර්ලෑන්ට ලොකු පටලැවිල්ලක් දැනෙනවා. මොකද වැන්ලුව කිව්වේ අර පහන අයිති එයාගේ අක්කට කියලානේ. වෙනත් තැනක අර පළවා හරින ලද හිටපු දෙවියව පෙන්නනවා. චෙන් එයාට හොරකම් කරගත්තු දියර ටික ගෙනත් දෙනවා. දෙවියා චෙන්ට කියනවා උඹට දැන් අර පහනෙන් නැති වී ගිය කොටස් ටික හොයාගන්න වෙනවා කියලා. චෙන් එර්ලෑන්ව හම්බුණු එක ගැන කියනකොට දෙවියා හෙළි කරනවා එර්ලෑන් කියන්නේ එයාගේ මාමා කියලා. එයා චෙන්ට කියනවා එර්ලෑන් තමයි එයාගේ අම්මව හිර කරේ කියලා. එර්ලෑන් එයාගේ අම්මගේ මායාකාරී පහන කඩලා බිඳලා දාලා කොටස් විසිරුවා හැරියා කියලා දෙවියා කියනවා.
චෙන්නේ කොටස් එකතු කළොත් එයාට අවසානයේදී එයාගේ අම්මව නිදහස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එයා අනතුරු අඟවනවා ස්වර්ගයේ නායකයා කියන්නේ හොඳ මිනිසෙක් නෙමෙයි කියලා. පාසලෙන් පළවා හැරීම ගැන එයාට පරිගැනීමේ ඕනෑකමක් තියෙනවා. දෙවියා පැහැදිලි කරනවා පහන ක්‍රියාත්මක වෙන්න නම් චෙන්ගේ අම්මගේ ලේ අවශ්‍යයි කියලා. චෙන් ඇයගේ පුතා නිසා පහන එයාට ප්‍රතිචාර දක්වයි කියලා මෙයා හිතනවා. එර්ලැන් වැන්ලුවෝ හොයාගෙන යනකොට දකිනවා ඇය නැටුමක් නටමින් ඉන්නවා. එයා වැන්ලුවෝට කියනවා අර පහන ඇත්තටම අයිති එයාගේ පාසලේ ශිෂ්‍යයෙක්ට කියලා. වැන්ලුව එර්ලැන්ව ඇයගේ මායාකාරී කණ්ණාඩිය ඇතුලේ තියෙන මනක්කල්පිත ලෝකයක හිර කරනවා. මේ දර්ශනය තුළ එර්ලැන් දකිනවා එයාගේ නැගණියව නිදහස් කරන්න කියලා එයාගේ අම්මා ඉල්ලනවා කියලා. එයා හැරෙනකොට වැන්ලුවෝ එතන නැහැ. හැබැයි ඇය ඉඟියක් ඉතිරි කරලා ගිහින් තියෙනවා. ඇය චෙන්ගේ ලිපිනේ ලියලා තියෙනවා. එර්ලැන් වහාම එතනට යනවා. එයා කඩාගෙන වැටුණු බෝට්ටුවක ඉන්න චෙන්ව හම්බ වෙනවා. චෙන් එයාගේ ඊළඟ පියවර ගැන කල්පනා කරමින් ඉන්නවා. එර්ලැන් අර මියගිය ශිෂ්‍යයා ගැන ප්‍රශ්න කරනකොට චෙන් කේන්තියෙන් කතා කරනවා. චෙන් කියනවා අර ශිෂ්‍යයා කියන්නේ එයාව හැමදාම බඩගින්නේ තියපු කුරිරු තැනැත්තෙක් කියලා. ඒ නිසා තමයි එයා පහර දුන්නේ කියලාත්. අර ප්‍රබල සහෝදරයෝ ටික මිනීමැරුමට චෙන්ව අත්අඩංගුවට ගන්න එතනට එනවා. එර්ලැන් චෙන්ට පලා යන්න කියනවා. ඒ අතරේ එයා ලයිට් හවුස් එකක සිතියමක් දකිනවා. එයාට තේරෙනවා චෙන් යන්නේ පහනේ කොටස් ටික හොයන්න කියලා. සහෝදරයන්ට තරහ යනවා එර්ලැන් ආයෙත් මැදිහත් වුණ එකට. එර්ලැන් පැත්තකට වෙන්න අකමැති වෙන නිසා එයාලා මායාකාරී ආයුධ එළියට ගන්නවා. එයාලා මායාකාරී කුඩයක් ගිටාරයක් පාවිච්චි කරලා එර්ලැන්ට පහර දෙනවා. එර්ලැන් මායාකාරී විසිල් එකක් පාවිච්චි කරලා එයාලගේ ප්‍රබල ප්‍රහාර වලින් බේරෙනවා. එයාලගේ තුන්වෙනි සහෝදරයා මුර්ගෙක්වත් එක්ක ඇවිල්ලා එර්ලැන්ව අල්ලගන්නවා. මිනිමරුවෙකුට පලා යන්න උදව් කරා කියලා එයාලා එර්ලැන්ව බන්ධනාගාරයට දානවා. මේක කරේ එයාලගේ මෙහෙයුමට එර්ලැන් බාධාවක් වෙන එක නවත්තන්නයි. එර්ලැන්ගේ සේවකයෝ බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කරලා එර්ලැන්ව නිදහස් කරනකන් එයා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. එර්ලැන් සහ තවත් සිරකරුවෙක් බන්ධනාගාරයෙන් පලා ගිහින් බෝට්ටුවකින් නගිනවා. මකර ආරක්ෂකෙක් එයාලව නවත්වන්න හැදුවත් එයාලා ආරක්ෂිතව පලා යනවා. මෙතනින් සීන් එක කට් කරලා චෙන් සහ පළවා හැරපු දෙවියා ලයිට් හවුස් එකක ඉන්නවා පෙන්නනවා. සිව්වන සහෝදරයා එයාලව නවත්වන්න එතන බලාගෙන ඉන්නවා. එයාට ඕන වෙන්නේ චෙන් තමන්ගේ අම්මව නිදහස් කරන එක නවත්තන්නයි. පළවාහන ලද දෙවියා අර සහෝදරයා එක්ක සටන් කළත් ප්‍රතිවාදියාගේ බලය හමුවේ අසරණ වෙනවා. චෙන් පහන අල්ලගන්න උත්සාහ කරනකොට බලවත් ආත්ම සෙවණැල්ලක් එයාව වළක්වනවා. දෙවියා තමන්ගේ මායාකාරී ආත්මයක් කැඳවලා මේ භයංකාර සටනට එකතු වෙනවා. දෙවියා සහ එයාගේ සුරතල් ව්‍යාග්‍රයා තුවාල ලබනවා. එතකොට චෙන් තමන්ගේ ආත්මය කැඳවනවා. මෙච්චර බාල වයසක කොල්ලෙක් ළඟ මෙච්චර බලයක් තියෙන එක ගැන සිවුන සහෝදරයා ගොඩක් පුදුම වෙනවා. දෙවියා අර මිනිස්යාව පරාජය කරනවා. අවසානයේ චෙන් මායාකාරී පහන අල්ලගන්නවා. පහන දිලිසෙමින් මායාකාරී කඩු වැස්සක් පරාවර්තනය කරනවා. කඩු අකණ්ඩව පහර දෙන අතරේ දෙවිය තමන්ගේ ඉතිරි බලයෙන් චෙන්ව ආරක්ෂා කරනවා. අනෙක් ප්‍රබල සහෝදරයන් අභිරහස් මිනිසෙක් සමග එනකොට චෙන් එතනින් පැනලා යනවා. ඉන්න මේ මිනිහා තමයි අර මායාකාරී කඩු පාලනය කරන්නේ. වැඩේ අංග සම්පූර්ණ කරන්න එයා කඩු ටික එකම දැවැන්ත තලයකට එකතු කරනවා. ව්‍යාග්‍රයා තමන්ගේ ස්වාමියා වෙනුවෙන් පලිහක් වෙන්න උත්සාහ කරනකොට එයා දෙවියට පහර දෙනවා. එර්ලැන් එනකොට දෙවියයි ව්‍යාග්‍රයයි දෙන්නම දැඩි ලෙස තුවාල වෙලා තමයි ඉන්නේ. දෙවියා කියනවා චෙන් දැන් ගිහින් ඉවරයි කියලා. එර්ලැන් එයාගේ සිරුරේ අමුතු සලකුණු දකිනවා. හැබැයි ඒ සලකුණු ගැන පැහැදිලි කරන්න කලින් දෙවියයි ව්‍යාග්‍රයයි දෙන්නම එතනම මිය යනවා. එයාලා ජීවත් වෙන්න බැරි තරම් බරපතල විදිහට තුවාල ලබලයි හිටියේ. මේකෙන් පස්සේ සිද්ධියකදී හොරෙක් එර්ලැන්ට රහසිගත ටෙලිපෝට් වරායකට යන්න උදව් කරනවා. එර්ලැන්ට වෙනත් ලෝකයකට යන්න ඕන උනත් එයා ළඟ අවසර පත්‍රයක් නැහැ. හොරා වැන්ලුවෝගේ එර්ලැන්ට ලැබුණු වටිනා මැණික් ගල් ටික පාවිච්චි කරලා ආරක්ෂකයන්ට අල්ලස් දෙනවා. මාර්ගයක් විවෘත වෙනවා. එර්ලැන් වෙනත් ලෝකයකට ටෙලිපෝට් වෙනවා. එයා විනාශ වූ බිමකට ළඟා වෙලා ඈත නිවසක එළියක් දකිනවා. පරීක්ෂා කරන්න ඒ එළිය දිගේ එයා ඉදිරියටම යනවා. ඇතුළට ගියාම එයා දකිනවා වැන්ලුව සහ පහනේ කොටස් ටික අරන් ආපු චෙන්ව. වැන්ලුව පහන එකතු කරනවා. අමුතු එළියකින් මුළු කාමරෙම පිරලා යනවා. එර්ලැන් හැංගිලා ඉඳලා එළියට ඇවිල්ලා චෙන්ට සම්පූර්ණ කතාව කියන්න තීරණය කරනවා. එයා පැහැදිලි කරනවා එයාගේ අම්මා ප්‍රබල ෆීනික්ස් ආත්මයක් කන්ද ඇතුලේ සිර කරා කියලා. එයාගේ පැවැත්ම නිසා ස්වර්ගයට බලය නැති වෙලා ගිහින් දෙවියන් සහ යක්ෂයින් අතර යුද්ධයක් පැන නැගුණා. එයාගේ නැගෙනිය අර ආත්මේ සිර කර තැබීම සඳහා කන්දට පැනලා එයාගේ ආත්මය කැප කරා. එර්ලැන් තමන්ගේ තුන්වෙනි ඇස පාවිච්චි කරලා දොරටුව මුද්‍රා තැබුවත් මේ ක්‍රියාවලියේදී එයාගේ බලතල නැති වුණා.
එයා චෙන්ව ආරක්ෂා කරගන්න පාසලේ ගුරුවරයාට බාර දුන්නා. චෙන් අහනවා අපි පවුලේ අය නම් ඇයි උඹ කවදාවත් මාව බලන්න ආවේ නැත්තේ කියලා. එලැන් කියනවා ගුරුවරයා චෙන් වැඩිහිටි වෙනතුරු ඒක තහනම් කරා කියලා. චෙන් වැන්ලුවෝගෙන් අහනවා එලැන් අර කියන කතාව ඇත්තද කියලා. වැන්ලුවෝගේ ප්‍රතිචාරය දැකලා එලැන් ගොඩක් පුදුම වෙනවා. වැන්ලුවෝ කියනවා ඇය එයාගේ අම්මගේ යාළුවෙක් කියලා. ඒ වගේම ඇය දෙන්නව කන්ද පෙන්වන්න එක්කගෙන යනවා. ඇය තර්ක කරනවා ෆිනික්ස් ආත්මය කන්ද ඇතුලේ සිර කර තබන්න ඕන වැරදි අදහසින් ගුරුවරයා තමයි ඇත්තටම උත්සාහ කරන්න කියලා. ඇය කියනවා ගුරුවරයා ආත්මෙන් Tamanට බලය කොල්ල ගමින් ඉන්නවා කියලා. ඇය තරයේ කියා සිටිනවා ගුරුවරයා තමයි කතාවේ සැබෑ දුෂ්ටයා කියලා. එලැන් එක විශ්වාස කරන්න අකමැති වෙනවා. එයා සැක කරනවා ගුරුවරයාව මේකට අහු කරලා තියෙනවා කියලා. වැන්ලුව කියනවා ගුරුවරයා එයාගේ පාලනය පවත්වා ගන්න එලැන්ගේ පවුල පාවිච්චි කරනවා කියලා. එලැන් තමන්ගේ නැගණියගෙන් සත්‍ය සොයාගන්න තීරණය කරලා චෙන්ව අරන් යන්න හදනවා. වැන්ලුවෝ එයාලව නවත්වලා කියනවා පාසලේ ගුරුවරයා ළඟට ආපහු යන්න එපා කියලා. වැන්ලුවට ඕන වෙන්නේ චෙන්ගේ අම්මව නිදහස් කරන්න කන්ද විවෘත කරන්න විතරයි. එලැන් ඇයව විවෘතව සැක කරලා බොරුකාරියක් කියලා චෝදනා කරනවා. වැන්ලුව එලැන්ට මායාකාරී නූල්වලින් පහර දීලා එයාට යන්න නොදී වළක්වනවා. එලැන් ප්‍රතිප්‍රහාර දෙනවා. දැන් එයාලට ස්ථිරයි ඇය වංචනිකයෙක් කියලා. එයා වැන්ලුවට චෝදනා කරනවා පළවාහන ලද දෙවියවයි ව්‍යාග්‍රවයි මැරුවේ ඇය කියලා. මේක අහපු චෙන් පුදුමයට පත් වෙලා වැන්ලුවගෙන් අහනවා ඇයි ඔයා එහෙම දෙයක් කරේ කියලා. ඇය කියනවා මීට අවුරුදු ගන්නකට කලින් ඔවුන්ගේ දුක්ඛම් කටළු වලට මුල වුණේ ගුරුවරයා කියලා. ඇය පිළිගන්නවා ඇය චෙන්ව පාවිච්චි කළේ චෙන්ට පමණක් මායාකාරී පහන දල්වන්න පුළුවන් නිසා කියලා. ඒ වගේම ඇය පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාව කෝමා තත්ත්වයට පත් කළේ ඇයගේ මායාවෙන් කියලා. ඇය කියනවා පළවාහන ලද දෙවියව මැරුවේ එයාගේ දැඩි වේදනාව අවසන් කරන්න විතරයි කියලා. සහෝදරයන් සහ ගුරුවරයා කෙලින්ම එයාව මාරාන්තික ලෙස තුවාල කරලා තිබුණා. කේන්තියෙන් පිරුණු එලැන් ඇයට පහර දීලා කියනවා දෙවියෙක් වගේ රඟපාන්න උඹට අයිතියක් නැහැ කියලා. චෙන් සටන සඳහා Tamanගේ ආත්මය කැඳවන්න මායාකාරී පහන පාවිච්චි කරනවා. හැබැයි ඒක දරා ගන්න බැරි තරම් එයා දුර්වල නිසා සිහිසුන් වෙලා වැටෙනවා. චෙන් සිහිසුන්ව ඉන්න අතරතුර වැන්ලුවෝ පලා යනවා. චෙන්ට සිහියනකොට එයාගේ මැණික් කටුවෙන් අර නූල නැති වෙලා ගිහින් කියලා එයා දකිනවා. එලැන් හෙලි කරනවා එයාගේ අම්මා ඒ නූල හැදුවේ ඇයගේම හිසකෙස් වලින් කියලා. එලැන් යෝජනා කරනවා අපි සැබෑ සත්‍ය සොයන්න අර කන්දට යමු කියලා. ඒ ගමන අතරතුර එලැන් චෙන්ට කුන්ෆු පුහුණු කරනවා. එයාලා චෙන්ගේ අම්මගේ පැරණි ගෙදරට යනවා. එතන තාමත් එයාලගේ ළමා කාලේ සෙල්ලම් බඩු ඉතිරි වෙලා තියෙනවා. එලැන් රහසිගත දොරක් විවෘත කරනවා. ඒකෙන් එයාලව කෙලින්ම කන්දට රැගෙන යනවා. එතනදී එයාලා දකිනවා එලැන් ෆීනික්ස්ගේ ආත්මය මුද්‍රා තැබීමට පාවිච්චි කරපු පොරව. ෆීනික්ස්ගේ පියාපත් මතුවී එනවා එයා දකිනවා. වැන්ලුව කියපු දේ ඇත්ත කියලා එයාට විශ්වාස වෙන්න පටන් ගන්නවා. ආත්මය ක්‍රමයෙන් තනියම බිඳී යමින් පවතිනවා. ටිකක් ඈතින් වැන්ලුවව එයාලට හමු වෙනවා. එයා හිටියේ සිර වෙලා. එලැන් උදව් කරන්න දුවනවා. ඒත් ඇය අනතුරු අඟවනවා මේක උගුලක් කියලා. දැන් පරක්කු වැඩි. එලැන් කොටු වෙනවා. ඒ වගේම ප්‍රබල සහෝදරයෝ එතනට එනවා. එයාලා චෙන්ව අල්ලගන්නවා. ෆ්ලෑෂ්බෑක් එකකින් පෙන්නනවා එලැන්ගේ අම්මත් මේ විදිහටම කැපකිරීමක් කළා කියලා. මේ මුළු කුමන්ත්‍රණයම ප්‍රධානියා මාස්ටර් තමයි කියලා දැන් එළිදරව් වෙනවා. බලල්ලේ සිරවුණු එලැන් අහනවා ඇයි මාව පාවා දුන්නේ කියලා. ගුරුවරයා කියනවා ෆීනික්ස් නිදහස් වීම නිසා කලින් සම්පූර්ණ විනාශයක් ඇති වුණා කියලා. ස්වර්ගයට බලය නැතිවීම වැළැක්වීම තමාට අවශ්‍ය බව එයා ප්‍රකාශ කරනවා. එලැන්ගේ පවුලේ කාන්තාවක් පරිත්‍යාග කිරීම අත්‍යවශ්‍ය මිලක් කියලා එයා විශ්වාස කරනවා. වැන්ලුවෝ වෙනත් ක්‍රමයක් සොයන්න කියලා ඉල්ලලා සිටියත් එයා අහන්නේ නැහැ. එයා එලැන් වැන්ලුවෝ සහ චෙන් යන තුන් දෙනාවම එකවර සිර කරනවා. සහෝදරයන් පහර දෙනකොට චෙන් බලවත් පලිහක් නිර්මාණය කරන්නේ පහන පාවිච්චි කරලා. අවසානයේ ෆීනික්ස් ආත්මේ බලය මායාකාරී සිරගේ බිඳ දමනවා. එයාලා නිදහස් වෙනවා. එලැන් Tamanගේ ශක්තිය ආපහු ලබා ගන්න ෆීනික්ස්ගේ පියාපත් ස්පර්ශ කරනවා. එයාගේ තුන්වෙනි ඇස විවෘත වෙනවා. එයා ආපහු බලවත් දෙවි කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. එයා ගුරුවරයාට කියනවා තවත් අහිංසක ජීවිත බිලිගන්න මං ඉඩ දෙන්නේ නැහැ කියලා. එලැන් Tamanගේ ආත්මය කැඳවලා ලේසියෙන් මර ප්‍රබල සහෝදරයන්ව පරාජය කරනවා. එයාලා Tamanගේ ආත්මවලින් ප්‍රතිප්‍රහාර දීලා එලැන්ව තුවාල කරලා පිටිපස්සට විසි කරනවා. එයා ශක්තිමත්ව ඉඳලා Tamanගේ තුන්වෙනි ඇසෙන් මායාකාරී පොරව කැඳවනවා. අවසාන ප්‍රහාරයෙන් එයා ගුරුවරයාව සහ සහෝදරයන් දෙදෙනාවම පරාජය කරනවා. සටන අවසන් වුණත් කවදා හරි ගෞරව කරපු ගුරුවරයා මිය යාම ගැන එයා ටිකක් දුක් වෙනවා. සටන අවසන් වීමත් සමග චෙන් සහ වැන්ලුවෝ අවසානයේ නිදහස් වෙනවා.
එලෑන් චෙන්ට කියනවා කන්දේ දොරටුව අවසානයේ විවෘත කරන්න පහන පාවිච්චි කරන්න කියලා. චෙන් කන්ද විවෘත කරනවා. එයාලා පහලට ගිහින් එයාගේ අම්මව හම්බවෙනවා. ගොඩක් අවුරුදු ගණනකට පස්සේ එයා අවසානයේ එයාගේ අම්මගේ ආත්මය දකිනවා. එයා අම්මව වැළඳගන්න උත්සාහ කළත් ඇය ආත්මයක් පමණක් නිසා ස්පර්ශ කරන්න බැහැ. ගොඩක් කල්පනාවෙන් හිටපු අම්මා තමන්ගේ පුතාවයි සහෝදරයවයි අන්තිම වතාවට දකින්න ලැබීම ගැන සතුටු වෙනවා. ඇය මැකී යන්න පටන් ගන්නා අතරතුර එර්ලෑන්ට කියනවා එයාගේ පුතාව හොඳින් බලාගන්න කියලා. අම්මගේ ආත්මය ලෝකෙන් සමුගෙන යනකොට චෙන් අඬනවා. එර්ලෑන් ඇයව සනසමින් කියනවා ඇයගේ ආත්මය අවසානයේ සාමය ලබාගත්ත කියලා. එහෙනම් ගමන මෙතනින් ඉවරයි. අරවඳුරු අපරාධකාරයා මේ මුළු කතාවම පුංචි කොල්ලෙකුට කියනවා හරියට නිකන් මං ඔයාලට කතන්දරේ කිව්වා වගේ. එහෙනම් යාළුවනේ අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.